ඔයාගේ රිසල්ට් කොහොමද? මට ඒ 9ක් තිරා. ඔයාගේ කොහමද? මම නම් යන්තම් ගොඩ ගියේ. අද ක්ලාස් යන්න ඕනේ නැහැ. අපි දෙන්න වෙන ගමනක් යමුද? වෙන ගමනක්? වෙන ගමනක් කියන්නේ කොහෙද යන්නේ? අම්මෝ කීයටවත් මට නම් බෑ ක්ලාස් කට් කරන්න. අයියෝ අද විතරයි යන්නේ. අද විතරක් මාත් එක්ක යමුකෝ. ගෙදරින් දැනගන්නේ නැහැ මම කියන නිසා. අද විතරක් යමු. අද නියම කෑලි දෙකක් යනවා ඕසන්. අර එදා ඔබ කිව්වේ ඒ දෙන්නද? ඔයාලා කොහෙද ඉන්නේ? අපි නම් වෙන ගමන් ඉන්නේ. අපි කොහෙටද එන්න ඕන? අපි මේ බීච් එකේ සමර් හට් එක යට ඉන්නවා. ඔයාලා ඉක්මනට එන්න මෙතනට. කොහොමද? ඔයාලා ඇවිත් ගොඩක් වෙලාද? මේ මගේ යාළුවා. හරිම අමාරුවෙන් තමයි එක්කන් ආවේ. බෑ කියද්දි. අපි වාඩි වෙලා මොනවා හරි බොන ගමන් කතා කරමු. අපි මොනවා හරි බොමුද? මං ටක් ගාලා එන්න. ඔයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද? නෑ. තාම මට කවුරුත් නෑ. මෙතන නම් නියමයි. මමත් මෙතනට කැමතියි. මෙතන හරිම ලස්සනයි. ළමයිනේ ඔන්න මම ආවා. ඇයි ඔයාලා බොන්නේ නැත්නම්? ඔයාලා දෙන්න බොන්න. අපි බීලා ඉන්නේ. ඔයාලා නිතරම මෙතනට එනවද? ඉඳලා හිටලා එනවා. මාව කැරකෙනවා වගේ. අයියෝ අපිට මොකද මේ වුනේ? මට නම් හරි අමාරුයි. නියමයි මචං. මචන් අද අපිට හොඳ ආතල් එකක් ගන්න පුරුවා. අයියෝ අපිට මොකක්ද මේ උනේ? ඔයා තම මාවත් අමාරුවේ ඩම්මි. ඔබ කැමතිද ඔබටත් මෙවැනි දෙයක් සිද්ධ වෙනවට? ඔයා කැමතිද ඔයාගේ දනුවාටත් මෙවැනි විපතක් සිද්ධ වෙනවට? නෑ කොහෙත්ම නෑ. දෙමව්පියනි ඔබ ඔබේ දරුවා ගැන සැලකිලිමත්ද? එයා යන්නේ කොහෙද? කරන්නේ මොනවද කියලා ඔබ දන්නවාද? තරුණ ඔබත් මේ ගැන සැලකිලිමත් වන්න. ගෙදරින් එළියට ආවහම බුද්ධිමත්ව කටයුතු කරන්න. මිතුරු වෙසින් ඉන්න මේ වගේ පාප මිත්‍රයන් අඳුරගෙන ඒ අයව ජීවිතයෙන් ඈත් කරන්න. ලබා විදවනවාට වඩා බලා සුරකෙන්ඩ.